වීඩියෝ එකක් අරගෙන ඔන්න මං ආවා. අද ඉතින් මම හිතුවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඩේලි vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ඉන්නවා මගේ ලොකු බබා. ඉතින් එයාත් හරි කැමති ඒවා කරන්න. ඉතින් මේ දවස් ටිකේ සතියක් විතර එක දිගටම අපිට වැස්ස. වැහලා ඉවරුණාට පස්සේ දැන් අද ඉතින් මාත් නාගත්තා හොඳට. බබාවත් නෑවුවා. චූටි බබා ඉතින් පොඩි රවුමක් ගිහිල්ලා අපේ නැන්දලාගේ නංගිලා ඇවිල්ලා යාව එක්කන් ගිහිල්ලා මේ ඉතින් දැන් තව චුට්ටකින් එක්කන් එනවා කියලා කිව්වා. ඉතින් මම හිතුවා එයාට දැන් මාස 7ේදී මේ මම එයාට කොහොමද මේ එයාගේ දවසේ කෑම ටික හදාගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි ගිහින් බලමු. සුබ දවසක් ඉතින් මගේ යාළුවෝ හැමෝටම. මම ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම කිව්වා මං අද ඔයාලට මොකද්ද අරගෙන එන වීඩියෝ එක කියලා. ඉතින් මම හිතුවා මගේ මාස 7 බබාගේ කෑම වේල් ටික, ඒ කියන්නේ උදේට, දවල්ට, රෑට මම මොනවද අද එයාට කවන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම හිතුවා අද උදේම එයාට බතල ටිකක් දෙන්න ඕනේ කියලා. බතල ඉතින් බර වැඩි වෙන අල වර්ගයක් කියලා කියනවනේ. අපිට මිඩ්වයිෆ් මිස්ලත් ඉතින් එක එක සායන වලට ගියාම, ක්ලිනික් එකට ගියාම බබාගේ බර පොඩ්ඩක් අඩුයි නම් කියනවා බතල ටිකක් අල වට්ටක්ක වගේ දේවල් තම්බලා බබාට දෙන්න කියලා. දැන් මගේ බබාට මාස 7 හින්දා මට හිතුණා එයාට බතල ටිකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම කරා ඉස්සෙල්ලාම මම බතල අලයක් වගේ ප්‍රමාණයක් අරගෙන චූටි වලට කපාගෙන හොඳට හොදගත්තා. හොදගෙන හොඳට වතුරෙන් තැම්බෙන්න බතල ටික තිබ්බා. බතල ටික තැම්බුණාට පස්සේ මම වතුර ටික හොඳටම හිඳුණාට පස්සේ උකු පොල් කිරි ටිකක් අරගෙන මේ විදිහට තැම්බිච්ච බතල කෑලි ටිකට මේ කියන්නේ භාජනයට මම දැම්මා. ඊට පස්සේ මේ තැම්බිච්ච බතල හොඳට අපිට පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට හොදගත්තු පොල් කටු හැන්දක් අරගෙන මම හැන්දෙන් මේ විදිහට බතල ටික හොඳට පොඩි කරගත්තා. හොඳට පොඩි කරගෙන යනවත් එක්කම ලිපේ ගින්දර මං ඕෆ් කරේ නෑ. ඊට පස්සේ ටිකක් බතලත් එක්ක මිශ්‍ර වෙලා පොල් කිරි මෙන්න මේ විදිහට වගේ ගානට ආවට පස්සේ ඇති අපිට බබාට කවා ගන්න ලේසි. මගේ බබාගේ නම් උඩ දත් දෙපැති 3 6ක් ඇවිල්ලා තියෙනවා. යටත් දෙකක් තියෙනවා. එතකොට දත් 8ක් විතර තියෙනවා. ඒකට කන්න පුළුවන්. ඒකට එක පාරටම අපි බබාට බත් ඇට කන්න අමාරුයිනේ. ඒ විදිහට මේ වගේ පොඩ්ඩක් තල්පේ වගේ හදා ගන්න ඕනේ. මම ඉතින් මේ විදිහට තමයි අද බබාගේ උදේ ආහාරය හදාගත්තේ. මම මේකට සමහරවිට හාල් මැස්සු කුරුටු එක්කත් එකතු කර ගන්නවා. නැත්නම් බටර් චුට්ටක් වගේ එකතු කර ගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට මම එකතු කරගෙන තමයි අද බබාගේ උදේ ආහාරය මම හදාගත්තේ. ඊට පස්සේ මම බබාවත් අරගෙන ඇවිල්ලා මේ විදිහට වෝකර් එකෙන් තියලා එයාගේ උදේ ආහාරය එයාට දෙන්න කියලා තමයි හදන්නේ. මගේ බබා හුඟක් වෙලාවට කෑම කන්න හුරු වෙලා තියෙන්නේ මෙතන. මම ගොඩක් වෙලාවට 3 වේලම කවනකොට එයාව මේ විදිහට ගෝකාට් එකේ මෙතන තියාගෙන එයාට පාරේ යන කුරුල්ලෝ සත්තු එතකොට ගසෙල වෙනවා. ඒ දේවල් පෙන්න තමයි එයාත් එක්ක කතා කර තමයි මේ විදිහට කවන්නේ. මම ඉතින් බබාට උදේ නැගිටපු ගමන් මගේ කිරි දෙන්නේ නැහැ. මම කිරි දෙන්නේ නැහැ. ටිකක් එයා අක්කත් එක්ක උදේ වරුව සෙල්ලම් කර ඉන්නවා. එතකොට එයා ටිකක් බඩගිනි එනවනේ. ඊට පස්සේ තමයි මම එයාට එයාගේ උදේ ආහාරය මේ විදියට දෙන්නේ. බලන්නකෝ එයා හරිම ආසාවෙන් මේ බතර ටික කනවා මේ විදිහට. නිකම්ම තම්බලා උණු වතුරෙන් නිකම්ම තම්බලා දෙනවට වඩා මේ විදියට තැම්බුණාට පස්සේ පොල් කිරි ටිකක් දාලා ඒකට බටර් ටිකක් දාලා එක්ක ඔයාලට හාල් මැස්සු කුඩු වගේ දේවල් ඔයාලා හදාගෙන තියාගෙන ඉන්නවනම් හාල් මැස්සු කුඩු ටිකක් වගේ දේවල් ඔයාලට මේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඕනනම් බටර් ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. පළතුරක් උනත් එකතු කරගන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් උනත්. විසල්ලා මේ කතේ තියෙනවද? සැඩෝ ඉන්නවා. සැඩෝ
කොයි ෂැඩෝ බලන්න. ෂැඩෝ පුතා හබුන් කනම බලන්න. ඕ ෂැඩෝ කෝ ෂැඩෝ ෂැඩෝ ඇවිල්ලා. ෂැඩෝ ඇවිල්ලා විස ෂැඩෝ ඇවිල්ලාන්නේ. ඕ ඉතින් මගේ බබා උදේ ආහාරය අරගෙන ඉවරනාට පස්සේ මම එයාට වොෂ් එකක් එහෙම දානවා. වොෂ් එකක් එහෙම දාලා ටිකක් පැයක් විතර එයා ඉන්නවා. ඊට පස්සේ මම එයාට මොකක් හරි කෙටි ආහාරයක් දෙනවා. ඒ කියන්නේ පළතුරක් වගේ දෙයක්. මං ඉතින් අද එයාට කෙටි ආහාරයක් විදියට දෙන්න තෝරගත්තේ ගස් ලබු. අපේ ගෙදර මං කිව්වනේ හුඟක් වෙලාවට ගස් ලබු තියෙනවා කියලා. ඉතින් දවස ගානේ ගස් ලබු ගොඩක් වෙලාවට ඉදෙනවා අපේ ගෙදර. ඒකින්ද මං අද මේ විදියට පොඩි කරලා එයාට ගස් ලබු ටිකක් දෙනවා. එයා කොහොමත් ගස් ලබු කන්න කැමති. චූටි කාලේ ඉඳන්ම මම එයාට ඉස්සෙල්ලාම ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පළතුරු වර්ගත් අපි පුරුදු කරනවනේ යාලට. එතකොට මම එයාට ඉස්සෙල්ලාම පුරුදු කරේ ගස් ලබු තමයි. මම ගස් ලබු දුන්නා, කෙසෙල් ගෙඩි දුන්නා. එහෙම දවසින් දවස එක එක පළතුරු තමයි මම එයාට පුරුදු කරේ. ඉතින් මං එයාට ගස් ලබු තමයි ඉස්සෙල්ලාම පුරුදු කරේ. ඒකින්ද එයා හරිම ආසාවෙන් තමයි ගස් ලබු කන්නේ. මේ බලන්නකෝ ඔයාලගේ බබාලත් මේ වගේද කියලා. හරි. ඉතින් අපි ඊට පස්සේ උදේ ආහාරයක් දීලා කෙටි ආහාරයක දුන්නනේ මම. ඊට පස්සේ මගේ බබා ඒ කියන්නේ උදේ පොඩ්ඩක් එයාට වොෂ් එකක් එහෙම දාලා ඉවරුනහම එයා ටිකක් ওই කෙටි ආහාරෙත් අරගෙන ඉවරුනහම නිදා ගන්නවා. එයා නිදා ගන්න වෙලාවේ තමයි මම දවල් ආහාරය එයාට හදන්නේ. ඉතින් මට හිතුණා එයාට අද දවල්ට බත් දෙන්න ඕනි කියලා. ඉතින් මම එයාට හාල් ටිකක්, එතකොට වට්ටක්කා, කැරට්, බතල ඒ වගේ මේ අල වර්ග ටිකකුයි පීගුතු ටිකක් ගෙනත් තිබ්බ අපේ තාත්තා. පීගුතු ටිකකුයි චිකන් කෑලි ටිකකුයි හොඳට කපලා හොදලා ගත්තා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම එකතු කරන්නේ හාල් ටික. හාල් ටික එකතු කළා මම පීගුතු ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ චිකන් කෑලි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට බතල ටිකක් පොඩියට කපාගත්තු බතල ටික, මේ වට්ටක්ක ටික සම වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම එකතු කරගත්තේ වට්ටක්ක ටික. ඊට පස්සේ පොඩියට කපාගත්තු මේ මොනවද කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බතල ටිකත් එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගෙන වතුර ටිකක් තමයි ඉස්සෙල්ලාම මම දාන්නේ මේ ටික හොඳට තැම්බෙන්න. මේ ටික හොඳට තැම්බෙන්න ඊට පස්සේ මම වහලා තියනවා. ඊට පස්සේ වතුර දාලා ඉදෙන්න තියාගත්තු මේ කෑම ටික ඔක්කොම මේ විදිහට සාමාන්‍යයෙන් හොඳට තැම්බීගෙන එනකොට අපි චිකනුත් දාන හින්දා ටිකක් තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තැම්බිලා ඉවර වෙනකොට මේ වගේ අපිට පලා වර්ගයක් එකතු කරගන්න පුළුවන්. අපේ ගෙදර මම බබාට කෑම පටන් ගන්න මාසෙකට දෙකකට කලින් ගොටුකොළ ටිකක්, නිමිති ටිකක්, මොකුණු වෙන ටිකක් එකතු කරගත්තා. ඒ කියන්නේ එකතු කරගත්ත කියන්නේ හදාගත්තා මම භාජනවල. ඒ හදාගත්තු භාජනවල හදාගත්තු එළවලු මම දවසින් දවස එක එක දේවල් එකතු කරනවා. අද මම ගොටුකොළ එකතු කරගත්තේ. ඊට පස්සේ හොඳට තැම්බුණාට පස්සේ තව ටිකක් බබාට කන්න ආස හිතෙන දැන් ඉතින් මාස 7යිනේ. මාස 7ෙම මම එයාගේ කෑම වලට පොල් කිරි ටිකක්, බටර් ටිකක් එහෙම එකතු කරගන්නවා. ඒකින්ද අද මම මේ තැම්බුණ කෑම එකට එයාට එකතු කරගත්තේ පොල් කිරි ටිකක්. ඊට පස්සේ මේ විදියට හොඳට කලවම් කරගන්නවා. ඒ කියන්නේ උකු පොල් කිරි ටිකක් නේ අපි එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේ විදියට පොල් කිරි ටිකක් එකතු කරලා මේ බත් ටික වලට හදා ගන්න පුළුවන්. කිරි රසට එන හින්දා බබා හරිම ආසාවෙන් මේ බත් එක කනවා. ඉතින් බබාලට කවන අම්මලා දන්නවා අපි කොහොමද බබාලට කවා ගන්නේ. බොහොම අමාරුයි ඉතින් බබාලට කවා ගන්න. ඉතින් මේ විදියට හදලා බලන්නකෝ යාලා. ෂැඩෝ tabung konde. Selesai. Bung. Bung. Bisa.
ඉසල් ඉතින් දවල්ට කෑම කාලේ වරුණාම මගේ බබා පැය 2මාරක් 3ක් විතර හොඳට නිදා ගන්නවා. ඊට පස්සේ මම නැගිට්ටට පස්සේ එයාට මගේ කිරි චුට්ටකුත් දෙනවා. දීලා ඉවරලා ටිකකින් පස්සේ මම එයාට එයාගේ හවස, ඒ කියන්නේ හවස කියන්නේ රෑ වෙලාව මම කවන්නේ නැහැ. හවස් වෙලා එයාට මොන හරි පොඩි දෙයක් කවනවා රෑට. ඉතින් මං අද එයාට සීරියල් එකක් තමයි දෙන්න කියලා හිතුවේ. මම මාස 6න් විතර නම් ගොඩක් වෙලාවට උදේට සීරියල් එක දුන්නා. දැන් උදේට බතල හරි මොන හරි දෙයක් කවලා දවල්ට බතුත් කවපු හින්දා මට හිතුණා පළතුරකුත් එයා කෑවනේ. මට හිතුණා අද එයාට රෑට සීරියල් එකක් දෙන්න ඕනි කියලා. මම ඉතින් එයාට මම ගෙදරින්ම හදාගන්න සීරියල් එකක් තමයි හුඟක් වෙලාවට දෙන්නේ. නැති වුණොත් මම කඩෙන් හරි ගෙනල්ලා සීරියල් එකක් එයාට දෙනවා. ඉතින් මේ සීරියල් එකට හොඳට උණු වතුර ටිකක් එකතු කරගන්නවා මම. ඒ එක්කම අර මිඩ්වයිෆ් මිස් දීලා තියෙන කුඩු පැකට් එකක් තියෙන්නේ. ඒ කුඩු පැකට් එකත් මම එයාට මාස 6 දී තමයි එයාට ওই පැකට් එක දුන්නේ. මාස 6 බෙහෙත් එක විදින්න ගියාට පස්සේ ඒ මුළු මාස 6 මාසෙමත් මම දුන්නා. මාස 7 දිත් මම එයාට මේ විදියට ඒ කුඩු පැකට් එක එකතු කරගත්තා. ගොඩක් වෙලාවට මිඩ්වයිෆ් මිස් කියනවා බබාලා කැමති ආහාරයකට දාලා මේක දෙන්න කියලා. අපේ බබා යෝගට් කන්න, ඒ වගේම සිරලක් කන්න හරිම ආසයි, සීරියල් කන්න. ඉතින් මම මේකින්ද එයාට හුඟ වෙලාවට මේක උදේට දුන්නොත් උදේට දෙනවා, නැත්නම් රැයට දුන්නොත් රැයට මේ කුඩු පැකට් එක අනිවාර්යයෙන්ම මේ සීරියල් එකට එකතු කරලා තමයි දෙන්නේ. එයා හරිම ආසාවෙන් මේ සීරියල් එක කනවා. පොඩි බබාලා ඉන්න අම්මලා ඉන්නවා නම් මගේ මේ වීඩියෝ එක බලන අනිවාර්යෙන් මේ කුඩු පැකට් එක නම් මග හරින්න එපා. කොහොම හරි ඔයාලා බබාලට දෙන්න. මගේ බබාලගේ දත් වර්ධනය වුණේ ගොඩාක්ම ඉක්මනට දත් ආවේ මේ කුඩු පැකට් එකකින්ද. මම හරිම අත්දැකීමෙන් තමයි කියන්නේ. මගේ ලොකු බබාටත් එහෙම වුණා, චූටි බබාටත් එහෙම වුණා. ඒක හින්දා ඔයාලා කවදාවත් හිතන්න එපා බබා කන්නේ අපි දෙන්න ඕනේ නැහැ කියලා. කොහොම හරි යෝගට් එකකට හරි දාලා පළවෙනි කටවල් දෙක තුනට හරි කවා ගන්න. මම නම් සීරියල් එකට දාලා හොඳට කලවම් කරලා බබාට දෙනවා. අපේ බබා දැන් ඒ රසට හුරු වෙලා ඉන්නේ. ඒකින්ද එයා හරිම ආසාවෙන් ඒක කනවා. ඉතින් මේ ටිකක් හවස් 6ට විතර. ඊට පස්සේ මම එයාට රැයට යෝගට් එකක් කවලා එයාව නිදි කරගන්නවා. ඉතින් අද දවසේ එයාගේ කෑම ටික මම මේ විදිහට තමයි එයාට දුන්නේ. ඉතින් අලුතෙන්ම කෑම පටන් ගත්තු අම්මෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් මං එන්නම්. මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.